මලට සුවඳ සේයුම් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ අද සිනාවේ නෙතුද යාවේ මහිම කියමු සොඳුරු ලොවට සිතින් වේවි පඹර තුඩක පස පිපුණු මල් පතාවේ වෙරළ වෙළඳ සෙවුර පවස ගින්නිවාවි පඹර තුඩක පස පිපුණු මල් පතාවේ වෙරළ වෙළඳ සෙවුර පවස ගින්නිවාවි අයිබෝන් තාත්තයි පුතයි. Facebook එකේ දැන් අවුරුදු ගාණක් තිස්සේ මම වීඩියෝ දැක්කා. ඔයා Facebook නැති කාලෙත් ඔයාගේ වීඩියෝ අපි දැක්කා. නේ? යාළුවෙක් මුලින්ම ඒ කාලේ වීඩියෝ කරලා දැම්මේ. බිස්කට් කුඩු මොකද ඒකනේ? දොයන්නක පුතේ. ඒකත් කියලා මෙන්නකො පොඩ්ඩක්. අම්මලා දොයන්නක පුතේ සුතුන් හදන්ට පුතුන් හදන්ට පුතුන් දුතුන් කරන් දොයන්නක පුතේ. ඒ තාත්තව අපි දැක්කා. අද ඒ තාත්තා පුතත් එක්ක සෙල්ෆි වීඩියෝ එකකින් මෙන්න මේ සින්දුව කියලා රටම ෂෙයා කරන වීඩියෝ එකක් ඒක. WhatsApp status වල Facebook එකේ හැමතැනම දැක්කා. තාත්තගේ නම දිලිප්. පුතාගේ නම කවින්ස. තාත්තයි පුතයි මේ ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. අහඹුවක්. අද මගේ ඉස්සරහනේ. ඔව්. තාත්තා වෘත්තියේ මම කැමරා ශිල්පියෙක්. කැමරා ශිල්පියෙක්. පුතා ඉස්කෝලේ යනවා. කී වසරද ඉන්නේ? 3 වසරේ. තාත්තත් එක්ක කතා කරන්නද පුතත් එක්ක කතා කරන්නද? කාත් එක්කද කතා කරන්න ඕනේ. ඔයා කැමති කාත් එක්කද වැඩිපුරම ආද කතා කරන්න ඕනේ මං. මොකද ගොඩක් දෙනෙක් ඔයාට ආදරය කරලා තියෙනවා. තාත්තගේ හැකියාව හැමෝම අගය කරනවා. ඔයා ගැන හැමෝම කතා කරනවා. තැනකට එන්න ඕනෙලු ආ දවසක. සර්ප්‍රයිස් එකක් දෙන්නම්. මං කෝල් එකක් ගන්නවා ලංකාවේ මේ ප්‍රසිද්ධ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්ට. චමත් සංගීත් මාමට. ඔයාලට ටැග් එකක් දෙන්න යන්නේ නැද්ද මං? චමත් සංගීත් ෆෝන් එක උස්සලා දැන්න දැන් වෙලාව 11ට කාලයි. ආයිබෝන් කොහොමද ජීවිතේ? හොඳින් ඉන්න මොකද වෙන්නේ? හරි. දැන් මේ රෑ කරදරකට සමා වෙන්න. ඔයාලා ලවුඩ් ස්පීකර් දාලා තියෙන්නේ පොඩ්කාස්ට් එකක් ෂූට් වෙන ගමන් තියෙන්නේ. අම්මට සිරි. ඔව්. චමත් අයියේ ඉන්නවා කොල්ලෙක් වැඩෙක්. මේ එයාගේ සද්ද ඇහුනට පස්සේ ඔයා දන්නවද කියලා කියන්න පොඩි කෑල්ලක්. හයියෙන් කියන්න බෑ. මලට කියන්න. මලට සුවඳ සේයුම් ජීවිතේ ඇහුනද? ඔයා දාන්න පොඩි සද්දයක් දාන්න. මලට සුවඳ සේයුම් පිළිගමු අපි නැවුම් ආදරේ අර මේ චූටි බබයි තාත්තයි. තාත්තයි පුතයි ඉන්නවා දැන් හරිද? මෙයා ඔව් දැන් ඔයා මැනිකේ මගේ හිතේ මුළු ලෝකෙම දැක්කනේ. කොල්ලගේ සින්දුවකුත් මුළු ලෝකෙම දකින්න ඕනේ. පුළුවන්ද? කරමු කියලාද කියන්නේ? අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. පුළුවන්ද? මගේ ඉල්ලීම වාහක දානවද? පිස්සු දන්නේ. හරි. හරි. එහෙනම් ඔන්න චමත් අයියා කියන්නේ ඉන්දියාවට ගිහිල්ලා කරලා දක්ෂයෙක්. ළඟ සින්දුවක් කරන්න ලැබෙනවා චමත් අයියත් එක්ක. හෙට අනිද්දාටම මේ සතිය ඇතුළත වැඩේ කරමු නේ එහෙනම්. හරි. එහෙනම් චමත් අයියත් එක්ක අපි හම්බෙලා ඉක්මනින්ම චමත් අයියාගේ ස්ටුඩියෝ එකේ හම්බෙමු. වීඩියෝ එක බලනවානේ මම ඕඩියෝ එක කරනවා. ඔව් පොඩ්කාස්ට් එක දැන් මේ අප්ලෝඩ් කරපු ගමන්ම ඊළඟට මියුසික් වීඩියෝ එක රිලීස් කරන්න ඕනේ. මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ සාක්ෂි. ඔන්න අද කොල්ලට ඔෆිෂියලි අපි සින්දුවක් හදලා දෙන්නයි යන්නේ චමත් අයියත් එක්ක. ඔයාගේ YouTube channel එකත් අරින්න ඕනේ. Facebook ඔක්කොම දැන් තාත්තගේ 33 කියලා page එකකින් මේ ඔක්කොම දාන්නේ. ඔව්. ඔයාටත් අපි YouTube channel එකක් හදලා මියුසික් channel එකක් හදමු. හාද? චමත් අයි thank you so much. ඔන්න ඔයා ඉස්සරහා කතා කරලා ලවුඩ් ස්පීකර් දාලා අපි හම්බෙමු. හම්බෙලා වැඩේ කරමු. කොල්ලව කොට දාමු. තාත්තයි පුතයි. හරි. අපිට මේ තාත්තගේ සද්ද ටිකනුත් වැඩක් ගන්න පුළුවන් නේ? අපි දාමු නේද පොඩි කැලේ ටිකක්. බොක්සින් වගේ සීන් හරි එහෙනම් ඩන්. එහෙනම් සුබ රාත්‍රිය බුත්සරලා දෙවිපිට සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ රාත්‍රියක් වේවා. ජය වයි. හරි. එහෙනම් ඔන්න මට දෙන්න පුළුවන් උපරිම තෑග්ග දුන්නා මේ වෙලාවේ. සතුටුයි?
හරි චමත්කත් එක්ක අපි හම්බෙමු මමත් එන්න. ඇයි මෙහෙම දක්ෂතාවය වේලාසෙනින් කොල්ලගේ දාන්න හිතුනේ? ඉස්කෝලේ කාලේ ඉගෙන ගන්න කාලේ කියලා කියන්න පුළුවන් කාර්යවල. ඒක දාන්න හිතුනේ මට ඉතින් මම දැක්ක හින්දා. නැත්තම් මම මේ වසර ගිනේ මම දැක්ක මෙයා එක වසරේ ඉඳලම මෙයා සින්දු කියනවා. එක වසරේ ඉඳලා. මගේ මේ පේජ් එකේ තියෙන පොඩි කාලේ මෙයා බීට් බොක්ස් උත් ගහනවා. චූටි කාලේ. ඉතින් මට හිතුණා අනිවාර්යයෙන්ම මෙයා මිස් කරන්න හොඳ නැහැ. පිටිපස්සෙම ඉන්න. මුලින්ම සින්දු ගැන පටන් ගත්තේ එක වසරේ. මොන්ටිසෝරි යනවා. මොන්ටිසෝරි කාලෙත් කිව්වා. ඒ කාලෙත් සින්දු කිව්වා. උපතින්මද කියන්න පුළුවන්. කවුරුත් පුහුණු කරේ නැහැ. පුහුණු කරේ නැහැ. කතා හොඳට කතා කරන්න ඕනේ. කවුරුත් නැහැ වාට බයින් මෙතන. ඔයාගේ මේ ස්ටුඩියෝ එකම අද හැමදාට. අපි වීඩියෝ එක ෂූට් කරමු. අපි ලස්සන මියුසික් වීඩියෝ එකක් කරමු. දැන් චමත් අය ඔඩියෝ එක හදලා දෙනවා. කොල්ලගේ මියුසික් වීඩියෝ එකත් අපි ෂූට් කරමු. සම්පූර්ණයෙන්ම අපි බලන්න. ඊට පස්සේ ඊටු ටික තාත්තට බාරයි. තාත්තලා තමයි පුතාලගේ පිටිපස්සේ ඉන්න ඕනේ. නැද්ද? තාත්තා පිටිපස්සෙන් ඉන්නවද ඔයාගේ? කොච්චරක් ඉන්නවද? හැමතිස්සෙම ඉන්නවද? හැමතිස්සෙම ඉන්න. අඩුපාඩු හදලා දෙනවද? අම්මා අම්මා තමයි සින්දු පුරුදු කරන්නේ. අම්මා මොනවද කරන්නේ ගෙදරදී? කම්පියුටරේ මේ සින්දු දාලා උගන්වනවා. වාට උගන්වනවා. කොහොමද උගන්වන්නේ? වචනත් එක්ක මේ ගායකයෝ කියන මේ සින්දු මට අහන්න දෙනවා. හොඳට අහන්න දෙනවා. ඒතර ඔයා මේ වචන කියවලද පාඩම් කරන්නේ නැත්නම් අහලද පාඩම් කරන්නේ? එකම කරේ. වචන කියවන්නත් හොඳට පුළුවන්. වයස 8යි. 8යි. අවුරුදු 8යි. දැන් අවුරුදු 18 විතර වෙද්දී හිතා ගන්න බැරි තැනකින් නතර වෙයි ඔහොම ගියොත් නේ. සෝෂල් මීඩියා වලින් ගේම ගහන්නේ දැන්. නේ? ඔව්. සෝෂල් මීඩියා වලින් ඔක්කොම සියලුම දේවල් වලට දැන් කරගන්න chance එක තියෙනවා. TikTok එකෙන්, Facebook එකෙන්, YouTube එකෙන් ගායකයෙක් වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. හැබැයි අරිස්සෙන් මේ ගමන යන්න ඕනේ. බින්දුවේ ඉඳලා පටන් ගන්න ඕනේ. දැන් ඔයා බින්දුවේ ඉඳලා පටන් ගන්න චූටි කාලේනේ. ඒකට තාත්තගේ හම්බෙන සපෝට් එක, තාත්තගේ අත්දැකීම් හැමදේම අහගෙන ගියොත් 18 වෙද්දි කාටවත් ආව හොල්ලන්න හම්බෙන්නේ නැහැ. හරිනේ මං කියන්නේ. හරියට හරි. තාත්තා ඒක දන්නවා. ඔව්. තාත්තට ඕනේ පුතා රජෙක් කරන්න. කෝල් එක ගත්ත වෙලාවේ තාත්තා මට කිව්ව එක දෙයක්. තාත්තා කියනවා මට කොහොම හරි මගේ එකාව පොඩි එකාව කොට දාගන්න ඕනේ. ඒකයි මට ඕන එකම දේ. නැතුව මට කොට යන්න නෙමෙයි ඕනේ. ඔව්. ඒක තමයි තාත්තගේ හීනේ. පුංචි දරුවෙක් සින්දු කියලා ඔයාගේ බීට් බොක්ස් එකත් එක්ක වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. පමණින්ම එක රැයකින් ඕගොල්ලෝ වෛරල් ගියාද? හැමෝම දැනගත්තද එක රැයකින්ම? නැත්තම් කොච්චර කාලයක් තිස්සේ මේක? නෑ අපි ගොඩක් කලින් ඉඳලම වීඩියෝ දැම්මා මෙයාගේ වීඩියෝත් මම දානවා මෙයාත් පොඩි බීට් බොක්ස් ගානේවත් මම කලින් දාලා තියෙනවා. ඒතකොට මෙයා ස්ටේජ් නැග්ගා. සංගීත අපේ ගමේ තියෙන සංගීත ප්‍රසංග වලට. කොයිද ගෙවල්? පාදුක්ක ටවුන් එකේමයි. බෝපේ. බෝපේ. ඔව් ඉංග්‍රීසි පාරේ මේ. ඉංග්‍රීසි පාරේ. ඉතින් අපේ ගමේ තියෙන සංගීතය අනිවාර්යයෙන් මෙයාට කතා කරනවා පොඩි කාලේ සින්දු ගිනින්න මගේ යාළුවෝ ඉන්නෙත් ඉතින් ඒවට මම මෙයාව දාන කාලේ ඉඳලම තියා. ලංකාවේ TV programs ලංකාවේ රූපවාහිනියේ යන වැඩසටහන් වල හඬක් ඇහෙන්න ඕනේ මේ පොඩ්ඩක්. පුංචි දරුවන්ගේ වැඩසටහන් තියෙනවා. මේ TV program බලන කට්ටිය මේක බලනවා නම් අනිවාර්යෙන් අවස්ථාවක් දෙන්න. මොකද දක්ෂය පුංචි කාලෙම්ම මැණික් හොයාගන්න හම්බෙනවා කියන්නේ හරි වටිනවා. ඒ මැණික් අපිට උපමට්ටම් කරලා ගත්තොත් ලංකාවට ආඩම්බරයක් ගේන්නේ මේගොල්ලෝනේ. ඔව්. අව්‍යාජයිනේ. මොකද අව්‍යාජයි කියන්නේ? අව්‍යාජයි කියන්නේ ඔයා සින්දුව කියන විදිය, hina වෙන විදිය, වාර වීඩියෝ එකේ අපි හැමෝම ලෝකයක්ම දැක්ක විදිය හරි අව්‍යාජයි. ඒකයි මිනිස්සු මෙච්චර වට ආදරේ. මිනිස්සු ඒ බොරුවට කැමති නෑනේ. මිනිස්සු කැමති දක්ෂතාවයට. තාත්තත් දක්ෂයි, පුතත් දක්ෂයි. ලොකු පොහසත්කම් නැතුව ඇති. ලොකු යාන වාහන නැතුව ඇති. ගෙදර ලොකු ඉඩක යාන වාහන ඉඩකඩම් නැතුව ඇති තාත්තට අද. හැබැයි ගෙදර නිදානයක්. නැද්ද? වැඩ කරන්නයි ඕනේ නේ. වැඩ කරන්න. මම මේ පොඩ්කාස්ට් එකේ වැඩිපුරම කතා කරන්නේ මේ අපේ පොඩ්කාස්ට් විශේෂයි. අපේ පොඩ්කාස්ට් විශේෂ වෙන්නේ ඔයාලත් නරඹලා ඇතිනේ. ඔව්. අපේ පොඩ්කාස්ට් වල අපි ඉන්ටර්විව් එකක් නෙමෙයි කරන්නේ. අපි පොඩ්කාස්ට් එකක කරන්නේ කෙලින්ම චරිතයක් මිනිස්සු අතරට අරන් යන එක. ඒ චරිතෙන් මට ගන්න දෙන දේත් මම ගන්නවා. දැන් මට ඔයාලගෙන් දේවල් ගන්න තියෙනවා. මේ ඉන්ටර්විව් නෙමෙයි. මේ ඇවිල්ලා කතා බහ. පොඩ්කාස්ට් කියන්නේ වෙනස් කන්සෙප්ට් එකක්. ලෝකෙම තියෙන කන්සෙප්ට් එකක්. TV programs නැත්නම් ඉන්ටර්විව්ස් කියන්නේ වෙනම කතන්දරයක්. අපි ඉන්ටර්විව්ස් දැකලා තියෙනවා. හැබැයි මේ පොඩ්කාස්ට් එකකදී ඔයත් මට දේවල් කියලා දෙනවා. මමත් ඔයාලට දේවල් කියලා දෙනවා. අපි දෙකොල්ලොම එකතු වෙලා මේක බලන මිනිස්සුන්ට දේවල් කියලා දෙනවා. මිනිස්සු ඒක බලලා කමෙන්ට් එකක් දාලා අපිට ආශිර්වාදයක් වෙනවා. ඔයාගේ වීඩියෝ බලලා කමෙන්ට් කී දහයක් තිබ්බද? මගේ වීඩියෝ මට මතකත් නෑ සාමාන්‍යයෙන් 2000 3000ක් විතර වගේ මගේ පළවෙනි වීඩියෝ එකේ තිබුණා. මෙයාගේ තමයි හැබැයි වැඩිම ආවේ. 5000 ගණක් මේ පාර තිබ්බා. කමෙන්ට් 5000 ගණක්. ඔව්. සෝෂල් මීඩියා එච්චර පවර්ෆුල්. ඔව්. එච්චර පවර්ෆුල්. මේ වීඩියෝ එක බලන කාට හරි හිතනවා නම් මේ කොල්ලට තැනක් හම්බෙන්න ඕනේ කියලා. ආයෙත් කියන්න රටටම හැන්න සම්පූර්ණ නම. කවින්ස කෞෂා. කවින්ස කෞෂාන්ගේ දක්ෂතාවය දැනෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඉතින් එහාට ගිහිල්ලා කොල්ලට thumbs up එකක් දාන්න ඕනේ. කොල්ලගේ සින්දුව රිලීස් වෙනවා කවිය. ඉතා ඉක්මනින්. ඉතින් එහාට ගිහිල්ලා ඉදිරියේදී ගොඩක් වැඩ කරන්න සූදානම් වෙනවා. නේද?
අනිවාර්යෙන්ම ඔයගොල්ලගේ ලයික් එක, කමෙන්ට් එක, ෂෙයා එක විශේෂයෙන්ම ඒව ඕනේ. ඒව නැතුව අපි subscribe කරන්නේ නැතුව, කමෙන්ට් එකක් දාන්න නැතුව, ලයික් එකක් දාන්න නැතුව කොහොමද අපි අපේ අනාගතේ ගොඩනගන්නේ? මේ අනාගතේ මේගොල්ලෝ උඩට ගන්න ඕනේ නේ. දැන් අපි පොඩ්කාස්ට් එක කරනවා වගේ ඔයාට කරන්න පුළුවන් දේ කොල්ලව කොට දාන්න, කොල්ලට සපෝට් එකක් දෙන්න, එයාගේ page එක බලන්න ගිහිල්ලා, එයාගේ හැකියාව බලන්න ගිහිල්ලා, ඒ හැකියාව අගය කරන්න ගිහිල්ලා. 2026 අවුරුද්දේ මම කරන පළවෙනි පොඩ්කාස්ට් එක. අවුරුදු 8 ඔයාට, ඔයා වෙනුවෙන්මයි. ඔයාට මොකද්ද කියන්නේ? දැන් ඔයා මේ කරන වැඩේ සතුටින්ද කරන්නේ, කැමැත්තෙන්ද කරන්නේ, ගායකයෙක් වෙන්න දින්නේ මොකද්ද ප්ලෑන් එකද? සතුටින් කරා. සතුටින්. අම්මා ගෙදරදී ගහනවද? වැරදි කළොත් ගන්න. තාත්තා ගහනවද? ගහනවද පොඩ්ඩක්? කනේ පාරවල් ගන්න. කනේ පාරවල් ගහනවද ඉඳලා පොඩ්ඩක්. රිදෙන්නේ නැහැ. ඒ වෙලාවට අනනවනේ. චුට්. ඊට පස්සේ ආයෙත් තාත්තා ආදරේනේ. තාත්තා සොරිත් කියනවද ගහලා? නෑ. සොරි කියන්නේ නැහැ. තාත්තා ගහලා ඉවරලා තාත්තා ඉන්නවා. නෑ වෙනවා. තාත්තා ගාලා hina වෙනවද? ආදරේට මටත් ගැහුවා තාත්තා අපේ තාත්තා. මට ගහපු නිසා තමයි මං අද මෙතන ඉන්නේ. මට ගැහුවේ නැත්තම් මං අද කොහෙ නතර වෙයිද දන්නේ නැහැ. අපිව හදාගත්තේ අපිව තාත්තලා තරවටු කරලා. තරවටු කිරීමයි හිංසා කිරීමයි දෙක. ළමයින්ට හිංසා කරන දෙමව්පියෝ එපා. ළමයින්ට තරවටු ආදරෙන් තරවටු කරන්නේ නේ. ඔව්. එතකොටනේ හැදෙන්නේ හොඳ නිෂ්පාදනයක්. අද අයියා මෙතන ඉන්නේ තාත්තා හොඳට හදපු හින්දා. නැත්තම් ඔව්. මං අද මෙතන ඉන්නේ. එතකොට ඔයත් දවසක හොඳ තැනකට යනවාමයි. යනවද නැද්ද? දන්නේ ගියොත් යනවනේ. ලොකු වෙලා අම්මව තාත්තව අමතක වෙයි. කවුද තා පවුලින්? බල්ලෙක්. බල්ලෙක් ඉන්නවා. ගෙදර? ඔව් නැති වුණා. නැති වුණා බල්ලා. නෑ මේ අතුරුදහන් වුණා. බල්ලා අතුරුදහන් වුණා. අක්කා කෙනෙක් නැහැ. ඇයි අක්කට කලින් බල්ලව මතක් වුණේ? ගෙදර කවුද ඉන්නේ කියලා වුවම අර නැති වෙච්ච බල්ලව මතක් වුණා. ඒ කියන්නේ දුකෙන් දින්නේ. බල්ලා නැති එක දුකයිද? බල්ලගේ නම මොකද්ද? බ්‍රවුන්. ඇයි මොනවා වෙලාද? එක පාට නැතුව ගියාද? හොඳට හිටියද? මේ අපි දෙන්න මේ ඉස්කෝලේ එල්ලෙද්දි මේ ඌ නෑ ගෙදර. එයා නෑ. හිටියේ නෑ. වයස කීයක් විතරද? දන්නේ. දන්නේ නෑ. හැබැයි ආදරෙන් හිටියා. ඔයාට හීලා. හැපුවේ නෑ. හොඳට හිටියා. අක්කා නම් හීලා නෑ නේ. එයා ගහන. ඔයාට? අක්කගේ නම මොකද්ද? සඳලි පබසර. සඳලි පබසර. අක්කා උදව් කරන්නේ නැද්ද ඔයාට කිසි දෙයකට? පේපර් ලියන්න උගන්වන. උගන්වනවා. ඉගෙන ගන්න උදව් කරනවා. සින්දුවක තව කෑල්ලක් කියමු තාත්තගේ පුතාගේ. ලස්සන සින්දුව. පුරපෝය හන්දට පෙමින් බැදුණු තරකා ලඳුන්. හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් දීලවලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් යමු පන්සල් පුරපෝය හන්දට පෙමින් බැදුණු තරකා ලඳුන්. හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් දීලවලාවේ කතාව අසාගෙන වරෙන් යමු පන්සල් තුමාල පොටක් කෙලේ බඳිනදා සිත කෝල සිතුම් එබී බලනදා රැනින්ද නැතිව හින දුටුමන්දා හිත ආදරයක බැඳු නිදුමන්දා පුරපෝය අන්දක පෙමින් බැදුණු තරකා ලඳුන්. හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් තොරණ බැඳී මග සරසනදා රබන් සුරන් හඬින් වැයෙනදා යන්නක පුත්තේ මිතුරන් ඉරපුරනදා ආදරයක බැඳු නිදුමන්දා පුරපෝය හන්දට පෙමින් බැදුණු තරකා ලඳුන්. හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් යන්නක පුත්තේ දීලවලාවේ කතාව අසාගෙන වරෙන් මරුවනේ. උපතින්මයි නේ මේනම්. සංගීතය ගැන දන්න මිනිස්සු දන්නවා කොයිතරම් ලස්සනට ශ්‍රුතිය මේන්ටේන් කරාද කියලා. පිච් එකනේ. හරි තැන්වල පුංචි පුංචි අඩුපාඩු ඇති. ඒත් ඒක මේන්ටේන් කරන එක. මේක සහජයෙන්ම වෙන එකක්. සින්දු කටපාඩම් කරගන්නේ කොහොමද? අවුරුදු 8ට මට නම් අදටත් මතක හිටින්නේ නැහැ සින්දු.
කොහොමද ඔච්චර කටපාඩම් කරගන්නේ සින්දු? හරිය බලන්න. දහසක් ප්‍රැක්ටිස් කරනවානේ. හොඳට ප්‍රැක්ටිස් කරනවානේ. දැන් ඔයා බලන්න ඔයාගේ ඉස්කෝලේ කට්ටිය ඉන්නවද? යාළුවෝ ඉන්නවද? මොනවද කියන්නේ යාලා? මොකද කියන්නේ? වීඩියෝ බලලාද යාලා? අමාරයි බලන්න. මොනවද කියන්නේ? අපි දැක්කා කියනවද? හොඳයි කිය. සපෝට් කරනවද යාලා? නෑ. ඇයි? සපෝට් කරන්නේ නැද්ද? කිසිම සපෝට් එකක් නැද්ද? මුකුත්ම කියන්නේ නැහැ. ඉඳලා හිතේ තරහ වෙනවා. ඉඳලා හිටලා තරහ වෙනවද? දැන් මේ මට ආරංචි වෙච්ච දෙයක් තමයි යාළුවෝ ඉස්කෝලේදී හෙන්න තරහයි. එහෙම තරහ වෙන්න ඕනේ නැහැ නේ. මේ වීඩියෝ එක බලන පුංචි පොඩ්ඩොන්ට මේ කියන්නේ මම. ඉස්කෝලේ කාලේ තරහ වෙන්න ඕනේ නැහැ. අපිට වඩා දක්ෂ යාළුවෙක් හිටියොත් මට සින්දු කියන්න බෑ. මගේ යාළුවට සින්දු කියන්න පුළුවන්. අපි ඒකට ගරු කරන්න ඕනේ. නේ? හැබැයි සමහරක් වෙලාවට ඉස්කෝලවලදී දක්ෂයාට දක්ෂතන හම්බෙන්නේ නැහැ. නෑ. ඇයි ඒ? ඊර්ෂ්‍යාව, එහෙම නැත්නම් ගැරහීම්, එහෙම නැත්නම් පුංචි ආසාවල් හින්දා. මම මේ කියන්නේ අපේ ඉස්කෝලේ, මෙයාගේ ඉස්කෝලේ නෙමෙයි. හැම ඉස්කෝලේකම පොදුවේ ගත්තොත් හැම ඉස්කෝලේකම. ඒක නිසා ගොඩක් පොඩ්ඩ පස්සට යනවා. පුළුවන් නම් ගුරුවරුන්ට ළමයින්ගේ දක්ෂතා අඳුරගන්න නේ. පුංචි කාලෙම යාළුවන්ට පුළුවන් නම් තමන්ගේ යාළුවා සුවිශේෂී යාළුවෙක් කියලා පුංචි කාලෙම අඳුර ගන්න. ඒ යාළුවට උදව් කරන්න. ඒ තරම් සසරේ අපිට කරන්න පුළුවන් පිනක් නැහැ. නේ? අපි කියන්නේ සත්පුරුෂයෝ ඉන්නවා. අපිට යාළුවෝ හම්බෙන්න සත්පුරුෂයෝ හම්බෙන්න ඕනේ කියලා අපි කියනවා. ඉතින් ඒ වගේ වට හොඳ යාළුවෝ හම්බෙයි. ජීවිතේ ඉදිරියට යන්න ඔයාගේ යාළුවෝ සමහරක් විට ඉස්කෝලේ නෙමෙයි වෙන්න පුළුවන්. මියුසිකල් ඉන්ඩස්ට්‍රි එකේ යාළුවෝ ඉස්සරහට හම්බෙන්න පුළුවන් ඔයාට. ඔයාගේම වයසේ. ඔව්. එයාලා ඔයාගේ යාළුවෝ වෙන්න පුළුවන්. හරි යාළුවෝ අපිට ජීවිතේ මුලදිම මුණ ගැහෙන්නේ නැහැ. අද මුණ ගැහෙන්නෙත් නැහැ. සමහරක් විට ගොඩාක් කල් ගියයි. මොකද කියන්නේ? ලිටල් ස්ටාර් ගියා කියන්නේ. ඔයා ලිටල් ස්ටාර් ගියාද? මොකද උනේ? පළවෙනි ඔඩිෂන් එක තේරුණා. දෙවෙනි එක ෆේල් වුණා. දෙවෙනි එක ෆේල් වුණා. හැබැයි අද රටෙන්ම පාස්. ලිටල් ස්ටාර් ෆේල් අද රටින්ම පාස්. මීට වඩා ආදරයක් ඕනද? මේ ආදරේ ලබන්න පින් කරන්න එපා දෙයියන්. මිනිස්සුන්ගෙන් මෙච්චර ආදරයක් ලිටල් ස්ටාර් වගේ 100 ගුණයක් දැන් ආදරේ ලැබෙනවාට. එදා නොලැබිච්ච දේ අද ලැබුණා. ඕක තමයි අපේ ජීවිතේ. අපි හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑ. අර හාමුදුරුවෝ කියන කස්නෝරුවේ. අපිට නොලැබෙන දේවල් වලට වඩා 100 ගුණයක් වටින දේවල් ලැබෙනවාමයි. සින්දු කියන එක ලේසි නෑ. සින්දු හදන්න ඕනේ. මියුසික් හදන්න ඕනේ, ලියන්න ඕනේ, අවසානයේ වීඩියෝ එකක් කරන්නත් ඕනේ. අද වෙද්දි පුදුමාකාර තරඟකාරී ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. පුංචි ළමයි පොඩි කාලෙම මියුසික් වීඩියෝ පටන් ගන්න තියෙනවා දැන්. මේ වෙද්දි. චූටි ළමා ගායකයෝ ගොඩක් ඉන්නවා. ලොකු තරඟකාරී මියුසික් ඉන්ඩස්ට්‍රි එක. ඒ තරඟෙට මෙයාට යන්න පුළුවන්. තාත්තට සල්ලි තිබ්බොත් කොල්ල බැබලේ. තාත්තට සල්ලි විසික් කරන්න පුළුවන් නම් කොල්ලව අද මියුසික් වීඩියෝ එකක් කරා, හිට් කරා, සල්ලි විසික් කරා. එහෙමනේ අම්මලා තාත්තලා කරන්නේ. ඔව්. පුළුවන්ද එහෙම තරඟට දාන්න? ඇත්තට මට කාරු හරි ප්‍රශ්න කරොත් ඔයාට පුළුවන්ද කොල්ලව උඩ දාන්න කියලා? ඔයාගේ උත්තරේ මොකක්ද? ඔව් මට පුළුවන් කියන එකනේ. පුළුවන් අනිවාර්යයෙන්. තියෙන දේම පුළුවන් නේ. තියෙන දේම පුළුවන්. ඒක නෙමෙයි උත්තරේ. ඒක තමයි උත්තරේ. මියුසික් කරන්න තරඟ අදාළ නැහැ. අදාළ නැහැ. හැකියාව විතරමයි අදාළ. ෆෝන් එක පෙන්වන්න දැන් මේ වීඩියෝ කරපු ෆෝන් එක පෙන්වන්න. මේක ඇවිල්ලා මේ iPhone එකක්වත් iPhone 17 එකක්වත් එහෙම නැත්නම් මේ තාත්තගේ මේ ෆෝන් එක Redmi එක. මෙන්න මේ ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරේ. සෙල්ෆි මූඩ් එකෙන් තමයි වීඩියෝ කරේ. තියෙන දේ, gedara තියෙන දේ, හැකි දේ, පුළුවන් දේ, අපි සතු දේ ෂූට් කරා දැම්මා. අද views හැකියාවට නෙමෙයිද? හැකියාවට. සල්ලි වලටද හැකියාවටද අද තැන ලැබිලා තියෙන්නේ? හැකියාවට. අන්න ඒකයි අපි පුනා කියන්නේ සෝෂල් මීඩියා වලින් ඉදිරියට එන්නේ සැබෑ දක්ෂතාවයන් කියලා. ඉස්සර මාව රිජෙක්ට් කරද්දී ටීවී. ඉස්සර මාව රිජෙක්ට් කරද්දී රේඩියෝ. ඉස්සර මාව රිජෙක්ට් කරද්දී ටෙලිනාට්‍ය වලත් මම ගිහිල්ලා තියෙනවා ස්ක්‍රීන් ටෙස්ට් වලට. ඇයි මටත් ඕනුනේ තරුවක් වෙන්න පොඩි කාලේ, චූටි කාලේ. මම මගේ වැඩේ පටන් ගත්තා වගේ අද ඕගොල්ලෝගේ වැඩේ පටන් අරන්. හරි. කොච්චර වටිනවද? තියෙන දෙයින් පටන් ගන්නයි අපි ඕනේ. මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනෙක් අලසයි. ඇයි ගොඩක් දෙනෙක් අලසයි. මෙයාලා වගේ අද 1000ක් ඉන්න ඕනේ නේද Facebook එකේ? නෑනේ. ඔව් නෑනේ. 1000ක් ඉන්නවද? හැබැයි ඉන්දියාවේ, හැබැයි පාකිස්තානේ, හැබැයි බංග්ලාදේශ වල මෙයාලා වගේ ඉන්න අය ගොඩක් ඉන්නවා වැඩෝ. අපි තව තවත් මෙයාලට මොටිවේෂන් එකක් දෙන්න. මෙයාලව තව තවත් අපි හදලා ගන්න ඕනේ ඉදිරියට. එතනයි ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක. ඇයි ඔයාට හිතුනේ කොල්ලව අද ගායකයෙක් කරන්න?
ආයෙත් මුලටම යනවා අවසාන වශයෙන්. ඔව් මට ඇත්තටම කොල්ල ගායකයෙක් කරන්න හිතෙන තාමත් හිතේ කියන්නේ මගේ ඒක තීනම එක මගේ ලොකු දෙයක් ඒක හීනයක් සහ මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. මගේ ලොකු පුතෙක් ඉන්නවා. හැබැයි මම මෙයාගේ පොඩි කාලේ මම ඒක කියන්න බෑ ඔපරේෂන් එකක් කළා 3 මාස ඉපදිලා මාස 3 පපි මෙතන ඔපරේෂන් එකක් කළා පැය 9ක ඔපරේෂන් එක ඕපන් හાર્ට් දවස් එකමාරක් තිබ්බ ඕපන් කළා මහන්න නැතුව. ඒ කියන්නේ අන්ෂුවර් තත්ත්වයට ළමයි මෙයා. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ මම මාරු ඉදිරි මේ වෙච්ච තැන හાર્ට් එකේ සිදුරා. හાર્ට් එකේ සිදුරු 3යි ඉන් අවුට් එක මාරු වෙලා. මෙයාගේ ලේ ගමනේ. ඒ කියන්නේ වෙනහැල්ලට හානි වෙන ප්‍රමාණය වැඩි මෙයාට. ඉපදිලා මාස 3යි. කාසල් එකේ ඉපදුනේ. මමත් කාසල්. අපි දෙන්නම කාසල්. ඉතින් ඊට පස්සේ මම එයා ටික ටික ලොකු වෙනකොට මම වීඩියෝ මාත් බීට් බොක්ස් ගහක් කරන කාලේ මෙයා තියෙන බීට් බොක්ස් සම්බන්ධ අපියක් මම සින්දුවක් කියන පොඩි සින්දු කියලා මෙයා ගහන පොඩි චූටි කාලේ මේ ඇවිදිනවා යන්තම් ඇවිදින කාලේ මෙයා ගහනවා මගේ වීඩියෝ බලලා මෙයා බීට් බොක්ස් එක ගහනවා කොම්මඩ්ඩු කීකී මෙයා ගහනවා මං ගහන සින්දුවකට ඒ අමාරු කාලේද එතකොට ඔපරේෂන් එක කළා ඉවරයි කල්ලිවරච් එකම පොඩ්ඩක් ලොකුයි මෙයා අවුරුද්දකට වගේ ආසන්න කාලේ එයාට අවුරුද්දක් වගේ කොම්මඩ්ඩු කියලා කියන්නේ ඒ ටෙම්පෝ එකෙන් මම දැනගත්තා මෙයා එනවා තැනකට පාරෙන් යනවා එදා ඉඳලා මම මෙයාගේ පස්සෙන් ඉන්නේ එදා ඉඳලා වීඩියෝ දානවා මම මෙයා හැම වෙලේ සින්දු ඇඬිලා නේ පුතා හින්දා ඇඬිලා නේ අඬු වාර ගන්න කියන්නේ දැන් නෑ සෑහෙන අඬලා තියෙනවා මම හැබැයි දරුවෝ කියන සම්පත දරුවන්ට ලෙඩ දුක් හැදෙනවා වෙන්න පුළුවන් හැබැයි දරුවා අතාරලා හරියන්නේ නැහැ ඒ වෙලාවට තව තවත් දරුවන්ව ශක්තිමත් කරන්න අපි දරුවන්ට ලං වෙන්න ඕනේ ඒතකොට අපේ ජීවිත දන්නේම නැතුව ඉදිරියට යනවා ජයග්‍රහණ ලැබෙනවා ශක්තිමත් වෙනවා පවුල ශක්තිමත් වෙනවා නැද්ද ඔව් සතුටුම දවස මොකක්ද තාත්තා කෙනෙක් විදියට සතුටුම දවස තමයි මම ඇත්තටම හරීම සතුටු වෙච්ච එකම දවස තමයි මෙයා ස්ටේජ් එකක පළවෙනි දවස. තා තමයි මට මගේ මූණ මම දන්නේ මට නිකන් මොකද්ද ගියා වගේ තේරුණා මගේ මූණින්. මම කවදාකවත් මම එහෙම සතුටු වෙලා නැහැ. ඒ කියන්නේ මම පුඩි කාලේ මා දුක් විඳපු කෙනෙක්. තාමත් ඒ කියන්නේ මට මම එහෙම සතුටු වෙලා නැහැ. මගේ මූණේ මේව ඩබල් පැන්නා වගේ මට දැනුණා මෙයා සින්දු කියලා ස්ටේජ් එකේ මෙයා මිනිස්සු දෙන්නෙක් වඩාගෙන බැස්සුවේ. අනිත් අය සිංකලා මෙයා නැගලා සින්දු දෙකයි ගැව්වේ. ස්ටේජ් එකේ අපිට බස්සන්න උන්නේ මෙයා මේ හිමින් එනවා මිනිස්සු දෙන්න කියලා වඩාගෙන අරන් ගියා. ඊට පස්සේ මම පිටිපස්සෙන් ගියා. ඔයාද තාත්තා කියලා මං කෝ කියලා. මියා කොහෙද හිටියේ කියලා ඇහුවා. සින්දු දෙකයි ගැහුවා. ඔයා සින්දුව කියන්න ඔයා බීට් බොක්ස් කරන්න. තාත්තට දෙන්න ඕන දැන් ඔයා බීට් බොක්ස් තාත්තගේ හැකියාව ඔයාටත් ඇවිල්ලා ඇතිනේ දැන්. මොකද්ද පුළුවන්? දෙයන්නක පුත්තේ ඒක? අම්මලා දුක් ගන්නේ මං කියන්න. තාත්තා කියනවා දැන් ඔයා බීට් බොක්සින් හරි පටන් ගන්න බීට් බොක්ස් 1 2 3 අම්මලා දොයන්නක පුත්තේ පුතුන් හදන්ට පුතුන් රජුන් කරන්ට දොයන්නක පුත්තේ බා ලොලි බා ලොලි දොයන්නක පුත්තේ බා ලොලි බා ලොලි දොයන්නක පුත්තේ මං අප්පුඩයක් ගහනවාට දක්ෂයෙක් ඔයා සැබවින්ම දක්ෂයෙක් වැඩ්ඩොන්ට අපි තැන දෙනවා වැඩ්ඩෝ ඒ තැන දිනා ගන්නවා අවසානයේ වැඩ්ඩෝ මුල් ආපු තැන් අමතක කරනවා අද කාලේ හරියට මං හරිද කියන හරියට මුල මතක ඇති දරුවෙක් වෙන්න මොකද්ද ඔයාගේ මුල තාත්තව අමතක වෙන්න බෑ තව අවුරුදු 20ක් ගිහිල්ලා හොඳද මොකද මාත් තාත්තා කෙනෙක් නේ ඒකට මට උපදේශ දෙන්න පුළුවන් ඔයාලට මමත් තාත්තා කෙනෙක් ඉන්න මට අයිතියක් තියෙනවා මට මේ උපදේශය දෙන්න හරි තව අවුරුදු 20ක් ගියත් තාත්තා ඔයාව පුංචි කාලේ අරන් ගිහිල්ලා තැන් වලින් ඔයාට කොයිතරම් උදව් කරලා ඇද්ද කොයිතරම් උදව් දීලා ඇද්ද තාත්තා පුංචි කාලේ ඒක මතක තියාගන්න ඕනේ හාද ආනේ අමතක වෙන්න බෑ එදාට රටක් ලෝකයක් ඔයව තුරුල් කරගනි රටක් ලෝකයක් ඔයව බදාගනි හැබැයි අද කරටත් දාගෙන ඉන්නේ දැන් මේ වෙලාවේ වගේ තාත්තා විතරමයි අම්මත් ඉන්නවා අම්මට තාත්තට කොච්චරක් ආදරේද ගොඩක් ඒක ආදරේ සින්දුවක් කියලා පෙන්නන අම්මයි තාත්තා වෙනුවෙන් චූටි තාත්තා බීට් බොක්ස් ගහයි 1 2 3 ජැන්ඩි පහට නොන්දාට ගෙදර චන්දිකම් කරාට මගේ ලෝකේ රජ්ජුරුව නුඹයි තාත්තේ පැණි ඩිංගක් තොල ගෑවට අද මන්දියේ ඇල්ල වුණාට මගේ ලෝකේ රජ්ජුරුව උඹයි තාත්තේ මගේ ලෝකේ රජ්ජුරුව නුඹයි තාත්තේ නියමයි
අපි කවදායි හම්බෙන්නේ. චමත් අයියලාගේ ස්ටුඩියෝ එකේදී. සින්දුවට සූදානම් වෙන්න ඕනේ දැන්. සින්දුවක් මේ අවුරුද්දේ එළියට දානවා වගේ පළවෙනි සින්දුව අවුරුද්දේ මුලම. ඊට පස්සේ දිගින් දිගටම මේ ගමන හරියට ගිහිල්ලා මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් ආරාධනා කරන්නේ අපි කොල්ලව රටම දන්න දක්ෂ පුංචි ගායකයෙක් කරමු. අපිට ළමා ගායකයෝ අවශ්‍යයි ඕනෑ කර තිබේ මේ රටට. ඔයාලා ගායනා කරන විදිහට සමහරක් කට්ටියට හැරෙන්නවත් බෑ. හිතා ගන්නවත් බෑ. ඔව් ඇත්තටම හිතන්නවත් බෑ. දක්ෂතාවය ඉදිරියට ගන්න. ගන්න. ඔව්. දක්ෂ නැති කට්ටියත් ඉදිරියේ ඉන්නවා දැන් මේ වෙලාවේ. ඔව්. හැබැයි ඒව එහෙම ඒ වේවි. දක්ෂෝ ඉදිරියට එන්න ඕනේ. අක්ෂේදරේ. අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න ඕනේ. වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, කොල්ලගේ පේජ් එකට එකතු වෙන්න. ඉස්සරහට හැදෙනවා. එයාගේ නමින් දැන් තියෙනවා 33 පේජ් එක. දැන් ගිහලා වීඩියෝස් බලන්න, පරණ වීඩියෝස් බලන්න තාත්තගේ පුතාගේ. මේගොල්ලෝ හදවතින්ම සුප්පතන්න. අන්තිම තෙද්දනි විරාජ රුවිනි විරාජ තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව්රාජ තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව්රාජ කිරන් මයුර වාහනයෙන් රුපුසෙන් බෙද බෙදම වන්න වැඳි හිටි කඳ මත වෙද සිත නරකල වෙද සිත සදන්න හතර ගමේ බලමයි මෙන් සියත පතලා කර හරින්න තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව්රාජ තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව්රාජ අනවින වස්තුම් දුර්ලාසතරක දේවන්න ගංගේ නිමලදී පිළිකුණු සෝදාරින් කතරගමේ බලමයි මෙන් ලියට පතලා කර හරින්න තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව්රාජ තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ ස්තුතියි. හැමදාම hina වෙලා ඉන්න ඕනේ තාත්තත් එක්ක, අම්මත් එක්ක, අක්කත් එක්ක. හරිද? හම්බෙමු ඉක්මනින්. අයියා. සුබ රාත්‍රියක්. ජය වේවා. ජය ජය වේවා. වේවා. බොහොම ස්තුතියි. ආයෙත් හම්බෙමු ඉක්මනින්. ඇයි. බයි. ටටා. ලංකාවේ බලන කට්ටියට ටටා කියන බලන්න. ඔය බලන කට්ටිය කැමරාව පැත්තට බයි කියන්නේ. ආදරේ ශ්‍රී ලංකා කියන්නේ. ආදරේ ශ්‍රී ලංකා ආදරේ ශ්‍රී ලංකා.